නිර්මාණය කරගන්න ලැබුව මිශ්‍රණ තියෙනවානේ. ආගන්න. මේකේ වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්න අපි M20 ශ්‍රේණියේ කොන්ක්‍රීට් එකක් හදන්න. මොකද්ද කොන්ක්‍රීට් එක? M20 ශ්‍රේණියේ කොන්ක්‍රීට් එකක් හදන්න නාමික මිශ්‍රණ වලින් කිව්වොත් 1ට 2ට 4 මිශ්‍රණ අනුපාතයට ගල්වැලි සිමෙන්ති දාන්න ඕනේ. හරිද? නාමික මිශ්‍රණ වලින් කිව්වොත් 1ට 2ට 4යි අනුපාතය. හරිද? එහෙම දාලා හදපුවාම ගල්වල ක්වොලිටිය නේද? වැලිවල ක්වොලිටිය, සිමෙන්ති වල ක්වොලිටිය, අනන එකේ ක්වොලිටිය, පදම් කරන එකේ ක්වොලිටිය. තේරෙනවද? මිනිස්සු වැඩ කරන විදිය, සිමෙන්ති වැලි අනන විදිය, ඌවත් එක්ක මේකේ ක්වොලිටිය වෙනස් වෙනවනේ. මොකක්ද වෙනස් වෙන්නේ? ඌවත් එක්ක මේකේ ක්වොලිටිය වෙනස් වෙනවා. පැහැදිලිද? එහෙම ක්වොලිටිය වෙනස් වුනහම M20 නොඑන්න ඉඩ තියෙනවා. M20 නම් මේකේ 20යි නිව්ටන් වර්ග මිලිමීටරයට වර්ග මිලිමීටරයට නිව්ටන් 20ක බරක් දරන්න මෙයාට පුළුවන් වෙන්න ඕන. හැබැයි අපි කඩලා බලද්දි මේ කොන්ක්‍රීට් කැටයක් හදලා කඩලා බලද්දි එන්නේ 18යි. 18යි නිව්ටන් වර්ග මිලිමීටරයට එන්නේ. එහෙනම් දැන් හයිය මදිනේ. මොකද්ද කරන්නේ? සිමෙන්ති තව චුට්ටක් වැඩි කරනවා. 1.1යි. 1.1ට 2ට තේරෙනවද? ඒ විදිහට සයිට් එකේ තියෙන අමුද්‍රව්‍ය වලින් කොන්ක්‍රීට් හදලා ඒකට ගැළපෙන්න මිශ්‍රණ අනුපාතය තීරණය කරනවා. මිශ්‍රණ ප්‍රමාණය තීරණය කරනවා. ඒකට කියනවා නාමික මිශ්‍රණයක්. නිර්මාණය කරගන්න ලැබුව මිශ්‍රණයක්. ඒ සයිට් එකෙන් පස්සේ ඒක ඉස්සරහට යන්න එතනින් ඉවරයි ඒ සයිට් එක. වෙන සයිට් එකකට වෙනම පරීක්ෂණ කරලා හොයාගෙන ඒ ගානට අරනවා. පැහැදිලිද?